අද වීඩියෝ එකෙන් ගොඩක් ඉන්ට්‍රස්ටිං ටොපික් එකක් සහ ලංකාවේ ගොඩක් පොපියුලර් දෙයක් ගැන ෆිට්නස් ඉන්ඩස්ට්‍රි එකේ තියෙන ගොඩක් පොපියුලර් දෙයක් ගැන තමයි වීඩියෝ කරන් ඉන්නේ S2F and mass amino tablets ගැන. එතකොට මේක ගොඩක් ජිම්ස් වලට යන කට්ටිය තමයි දන්නේ හෝම් වර්ක්අවුට්ස් කරන කට්ටිය අතර නම් එච්චර පොපියුලර් නැති දෙයක්. ජිම්ස් වල ගොඩක් පොපියුලර් දෙයක්. එතකොට S2F and mass amino tablets කියන්නේ මොනවද? S2F කියලා එහෙම කියන්නේ රුපියල් 1500ක් 2000ක් වගේ වෙන පොඩි කුප්පියක දාලා තියෙන ටැබ්ලට් එකක් ඔය සප්ලිමන්ට්ස් කියලා. ජිම්ස් වල එහෙම ගොඩක් අය විකුණන ඔය ජිම් එකේ අයලා ටයිප් ගයිස් ඒගොල්ලෝ ඇවිල්ලා තමයි වැඩි හරියක් මේ වගේ ඒවා විකුණන්නේ. එතකොට S2F වල තියෙන්නේ මොනවද? කවුරුත් දන්නේ නැහැ S2F වල මොනවද තියෙන්නේ කියලා. ඉන්ග්‍රීඩියන්ට්ස් දාලා නැහැ බොටල් එකේ. S2F ගන්න කෙනෙක් කියන්නේ කෙනෙක් ඇවිල්ලා 1500කට 2000කට වගේ චූටි කුප්පියක් දෙනවා ටැබ්ලට්ස් ටිකක් එක්ක මේක ගන්න ඔයාගේ මසල් growth එකක් වෙයි කියලා. තමන් ඒක ගන්නවා ටැබ්ලට් එකේ මොනවද තියෙන්නේ කොහෙද හදලා තියෙන්නේ කිසි විස්තරයක් දන්නේ නැහැ. තමන් ඒක බොනවා ඇඟ හැදෙයි කියලා විශ්වාස කරගෙන. ඒක දෙය තමයි S2F ගන්න කෙනෙක් කියලා කියන්නේ. so S2F දෙන කට්ටිය සෙල් කරන කට්ටිය කියනවා ඒක මල්ටි විටමින් එකක් ලු. so මල්ටි විටමින් එකකින් ඇඟ හැදෙනවා නම් ඔය සාමාන්‍යයෙන් ඔයගොල්ලෝ ෆාමසිස් වලට ගිහිල්ලා ගන්න මල්ටි විටමින් එකකින් උනත් තමන්ගේ මසල් growth එකක් දකින්න පුළුවන් මේ සෑහෙන අපි උනත් ගිහිල්ලා එහෙනම් මල්ටි විටමින්ස් අරන් ඇඟ හදනවා එතකොට. සහ weight gain එකක් තියෙනවලු කියලාත් කියනවා. දැන් මල්ටි විටමින් එකකින් ඇඟ හැදෙනවා කියන එක විශ්වාස කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. මොකද මල්ටි විටමින් එකකින් අපේ මසල් grow වෙන්නේ නැහැ. එතකොට ඉන්ග්‍රීඩියන්ට්ස් දාලත් නැහැ. මල්ටි විටමින් එකක් කියලා කියනවනේ ඒක විටමින්ස් ටික හරි දාලා තියෙන්න ඕනේ. ඉන්ග්‍රීඩියන්ට්ස් දාලා නැහැ කියන්නේ ඔතන මොන හරි හෝමෝන්ස් හරි මොන හරි ඒ වගේ සීන් එකක් තමයි තියෙන්නේ. මොකද ඒ වගේ දෙයකින් තමයි සාමාන්‍යයෙන් ආටිෆිෂියලි මසල් growth එකක් දෙන්න පුළුවන්. මොකද නැචරලි එහෙම මසල් growth එකක් ගන්න බෑ මේ මාස කිහිපෙකින් මොන හරි ටැබ්ලට් එකක් බීලා. එතකොට ඕගොල්ලෝ කියයි ප්‍රෝ බොඩි බිල්ඩර්ස්ලා ඉන්නවා ආනල්ඩ්ලා එහෙම දැන් කොයි කාලේ නන්ද ස්ටෙරොයිඩ්ස් ටැබ්ලට්ස් අනම්මනම් එතකොට ඉන්ජෙක්ෂන්ස් එහෙම ගන්නවා තාම ඔය හොඳට ඉන්නේ කියලා කියයි. එතකොට ඒ ගැන කියන්න ඕනේ ආනල්ඩ්ලා ඔය සහ ප්‍රෝ බොඩි බිල්ඩර්ස්ලා කවුරුත් තව කෙනෙක් ඇවිල්ලා දෙන රුපියල් 1500කට දෙන ටැබ්ලට් එකක් බීලා නෙමෙයි ඔලිම්පියන් ස්ටේජ් එකකට යන්නේ. ඒගොල්ලෝ අවුරුදු 10 15 නැචරල් ට්‍රේන් කරලා ඊළඟට තමයි ස්ටෙරොයිඩ් යූස් එකකට ගිහිල්ලා ඒකත් ඩොක්ටර් ප්‍රෙස්ක්‍රයිබ් ස්ටෙරොයිඩ්ස් තමයි ගන්නෙ. තමන් ඩොක්ටර් කෙනෙක් එක්ක වර්ක් කරනවා බ්ලඩ් වර්ක් ගන්නවා. ඒ වගේ සෑහෙන එක ලොන්ග් ප්‍රොසෙස් එකක්. එහෙම තමයි මොනවා හරි ඩ්‍රග් එකකට යන්නේ ඒගොල්ලෝ. එහෙම නැතුව ලංකාවේ ගොඩක් කොල්ලෝ ඔය අවුරුදු 15 16 17 ඔය 20 ගණන් වෙනකම් නිකන් ජිම් එක කෙනෙක් ඇවිල්ලා ටැබ්ලට් එකක් දෙනවා මේක බොන්න සයිස් වෙයි කියලා අරන් බොනවා. ඊළඟට මොකද්ද වෙන්නේ? ඔය බිව්වහම එනවා සයිඩ් ඉෆෙක්ට්ස් ටික. අනිවාර්යෙන් බලන්න ඕන දේවල්. හයි ඇපටයිට් එකක් තියෙනවා. හයි ඇපටයිට් එකක් කියන්නේ Tamanට වැඩිපුර කෑම කන්න කෑම රුචියක් වැඩි වෙනවා, බඩගින්නක් වැඩි වෙනවා ඔහොම. එතකොට ඔබ්වියස්ලි බඩගින්න වැඩි වුණාම හරක් වගේ කන්න ගන්නවා. කෑවට පස්සේ අනිවාර්යෙන් weight එක වැඩි වෙනවා. muscle growth එකක් නෙමෙයි වෙන්නේ. තමන් ඇඟේ fat එක සහ glycogen levels වතුර ඕවා තමයි ඇඟේ බර වැඩිවීමක් කියලා වෙන්නේ. muscle growth එකක් නෙමෙයි වෙන්නේ. ඊළඟට swelling එකක් වෙනවා, ඉදිමීමක් වෙන්නේ. muscle එක grow වෙනව නෙමෙයි, muscle එක ඉදිමෙනවා. muscles විතරක් නෙමෙයි මූණ හිටන් ඉදිමෙනවා මේ වගේ tablets ගන්න ගියාම. එතකොට ටැබ්ලට් එක ගන්නද කියන්නේ එපාද කියන්නේ obviously ඔයගොල්ලන්ටම දැම්ම තේරලා ඇති. මේ වගේ ටැබ්ලට්ස් ගන්න එපා කියන එක තමයි කියන්නේ. සහ මෙහෙම ටැබ්ලට් එකකින් කොහොමත් ගැරන්ටි කරලා කියන්න බෑ සයිස් වෙනවා කියලා. certain group එකක් ඉන්නවා මේවා ගැන හොඳ කියනවා. ඒ ගොඩක් මේවා සෙල් කරන කට්ටිය තමයි කියන්නේ. තමන්ට මසල් බිල්ඩ් කරගන්න ලස්සනට ඉන්න අවශ්‍ය නම් ෆිසිකල් අපියරන්ස් එක හදාගන්න ඕන නම් නියුට්‍රිෂන් බලාගන්න, රිකවරි බලාගන්න, හරියට ට්‍රේන් කරන්න අනිවාර්යෙන් රිසල්ට්ස් ගන්න පුළුවන්. මේ වගේ පොඩි පොඩි කුප්පි වල දාලා දෙන ටැබ්ලට්ස්
මේ S2F masamino tablets විතරක් නෙමෙයි ඕනම දෙයක් තමන්ගේ ශරීරයට දාගන්නවා නම් ඒකේ තියෙන ingredients බලන්න, තමන්ට සුදුසුයිද බලන්න, තමන්ට decide කරගන්න බැන්න නම් health care professional කෙනෙක් එක්ක හරි discuss කරලා research කරලා හොයලා බලලා තමන් ඇඟට දාගන්න දෙයක් දාගන්න. Best thing is eat food, train, recover well. ඔය තුන කරන්න තමන්ට අවශ්‍ය රිසර්ච් ටික ගන්න පුළුවන් වෙයි. So ඕගොල්ලන්ට තව මොන හරි ප්‍රශ්න තියෙනවා නම් දැනගන්න අවශ්‍ය දේවල් fitness lifestyle සම්බන්ධව පළවෙනි කමෙන්ට් එකක් දාලා තියන්න. We'll meet up in the next video.